අසරණ සත්තුන්ට ප්‍රතිකාර කරලා විතරක් නෙවෙයි සත්තුන්ගේ ආකෘති නිර්මාණයට මැරුණු සතුන්ගේ සමපුරවා නැවතත් ඒ සතුන් ප්‍රතිනිර්මාණය කරන්න මේ තරුණයාට හැකියාව තියෙනවා. තවමත් බොහෝ දෙනෙක්ගේ අවධානය මොහු වෙත යොමු වෙන්නේ මේ කාරණේ නිසා වුණාට 23 හැවිරිදි ලක්ෂාන්ට පසුගිය දවසක අත්විඳින්න ලැබුණේ කිසිවෙකුට නොසිතූ කරදරයක්. ඔහු පිඹුරෙකුට ප්‍රතිකාර කළා. ඒ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒත් ලක්ෂාන් නොසිතූ විදියට ඔහු සමාජයට එක්කල වීඩියෝ නිසා නීතිමය කරදර ගොඩකට මුහුණ දෙන්න මේ තරුණයාට සිද්ධ වුණා. ඉතින් මේ උණුසුම යන්නත් කලින් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරපු අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරෙකු කරේ දමාගෙන නර්තනයේ නියලී අවුරුදු කුමරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේකි මහේශ්‍රාත් ඩී.ඒ. ප්‍රේමරත්න මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා. වනජීවී දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව නෙත්මි හිරණ්‍යා නැමැති සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම වරෙන්තු නිකුත් කළා. වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ වනසත්ව ආරක්ෂක නිලධාරීවරයා අධිකරණයට කරුණ ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කර බවත් ඇයට වනජීවී කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කොට ඇත. ඇය ප්‍රකාශය ලබා දීම මගහරින බව පැවසූ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරී මෙසේද පැවසුවේ කොළඹ කුරුදුවත්ත රෝල්මාස් එරීනා නමැති පරිශ්‍රයේ සිදු කරන ලදයි කියන මෙම අවුරුදු උත්සවයේදී සැකකාරිය විසින් පිඹුරෙකු කරේ දමාගෙන නර්තනයේ නියලී තිබෙනවා. වනජීවී වෘක්ෂලතා ආඥාපනත යටතේ මේ දඬුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇතත් මේ වනතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එම නිසා සැකකාරී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරන්තු නිකුත් කරන ලෙසත් අදාළ තරගයේ සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පියාගෙන්ද ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් වැඩිදුරටත් පැවසූ වනජීවී නිලධාරීවරයා ඊට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.